ඔබ මේ දකින්නේ තවත් එක් දසුන් කිහිපයක් නොවේ. පසුගිය දවස්වල එනම් 2025 වසරේ නොවැම්බර් මස අග ශ්‍රී ලංකාව තුළ පැවති තත්ත්වය. අධික වර්ෂාව නිසා ලංකාවේ අපිට අත්වෙලා තියෙන ඉතාම ඛේදජනක ඉරණම. ලංකාව තුළ ඇති සෑම ගංගාවක්ම පිටාර ගලනවා. සෑම ජලාශයක්ම පාහේ වහන් දමනවා. පස්කඳු නාය යනවා. පාලම් කඩාගෙන යනවා. බිල්ඩිම් නිවාස මහාමාර්ග මේ සියලු දේ විනාශ වෙලා යනවා. සංනිවේදන ජාලා කඩා වැටිලා. විදුලිය නෑ. මිනිස් ජීවිතවලට හානි සිදු වෙලා. සතුන්ට කියා වෙනසක් නෑ. එය එසේමයි. මුළු ශ්‍රී ලංකාවෙම ජනජීවිතය නිමේෂයක් තුළ අඳුරු වෙලා ගිහිල්ලා. සියලු දෙනාම පිළිගන්නවා චාරිකාවට. රටක් වශයෙන් අප මේ ඉන්නේ ඉතාමත්ම අසීරු අවස්ථාවක. ඒකට හේතුව තමයි පසුගිය දවස්වල ශ්‍රී ලංකාවට ආපු මේ ලිත්වා කියන සුලිකුණාටුව. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් වන අප මේ ශ්‍රී ලංකාව තුළ ගත කරන ඉතාමත්ම අඳුරු ඛේදජනක කාල පරිච්ඡේදයක් තමයි මේ වෙනකොට පසු කරමින් පවතින්නේ. මේ සුලිකුණාටුවක් ඇති වෙන්නේ කොහොමද? මම ඒක ඔයාලට මුලින්ම සරලවම පැහැදිලි කරලා දෙන්නම්. අපි බැලුවොත් එහෙම මේ ලෝකයේ තුල ඇති වෙන සුලිකුණාටු ප්‍රධාන ලෙස වර්ග දෙකකට බෙදා වෙන් කරලා තිබෙනවා. ඉතින් පළවෙනි එක තමයි මේ ට්‍රොපිකල් සයික්ලෝන් කියන්නේ. ඒ කියන්නේ නිවර්තන සුලිකුණාටු. දෙවෙනි එක තමයි ටොනාඩෝ. මෙන්න මේ කියන කාණ්ඩ දෙකට තමයි මේ ලෝකයේ තුල ඇති වෙන මේ සුලිකුණාටු බෙදලා වෙන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම මේ සමකාසන්න ප්‍රදේශවල වලට, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඇතුළු මේ සමකාසන්නව තියෙන ඒ රටවල් වලට බොහෝ දුරට ඇති වෙන්නේ මෙතනින් මේ ට්‍රොපිකල් සයික්ලෝන් කියන එක. ඒ කියන්නේ නිවර්තන සුලිකුණාටු. ඉතින් සාමාන්‍යයෙන් මේ ශ්‍රී ලාංකිකයන් වන අපටත් බොහෝ දුරට ඇති වෙන්නේ මේ ට්‍රොපිකල් සයික්ලෝන් කියන මේ නිවර්තන සුලිකුණාටු. ඉතින් මේ නිවර්තන සුලිකුණාටු මේ ලෝකයේ මේ සමකාසන්න රටවල් වලට විවිධ විට නිර්මාණය වෙලා ඇති වෙනවා. එතකොට මේ විවිධ තැන්වල මේ ට්‍රොපිකල් සයික්ලෝන් එක එහෙම නැත්නම් මේ නිවර්තන සුලිකුණාටු විවිධ නම් වලින් හඳුන්වනවා. සමහර ප්‍රදේශවලට හරිකේන් කියලා නම් වලින් හඳුන්වනවා. සමහර ප්‍රදේශවල ටයිෆූන් කියලා මේ හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට ආසන්න ප්‍රදේශවල මේ නිවර්තන සුලිකුණාටු විලිවිලි කියන නම් වලින් හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් මේ ඉන්දියන් සාගරය අවට, ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාව වගේ මේ අවට වටපිටාවේ ඇති වෙන මේ නිවර්තන සුලිකුණාටු සාමාන්‍යයෙන් මේ සයික්ලෝන් කියන නමින් තමයි හඳුන්වනු ලබන්නේ. ඉතින් දැන් මම ඔයාලට සරලව පැහැදිලි කර දෙන්නම් මේ නිවර්තන සුලිකුණාටුවක් ඇති වෙන්නේ කොහොමද කියලා. මේ නිවර්තන සුලිකුණාටුවක් ඇතිවීමට නම් පරිසරය තුල කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකෙන් පළවෙනි කාරණාව තමයි මේ උණුසුම් සාගර ජලය. දෙවන කාරණාව තමයි මේ පෘථුවියේ භ්‍රමණ බලය. ඒ කියන්නේ කොරියෝලිස් ඉෆෙක්ට් එක. තුන්වෙනි එක තමයි low vertical wind shear කියන එක. මම ඒක ඔයාලට පොඩ්ඩක් සරලව පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ මේ low vertical wind shear එක කියන්නේ සාමාන්‍ය මේ පොළොව මට්ටමේ තියෙන සුළඟේ වේගය. ඊට පස්සේ මීටර් දහස් ගණනක් ඉහළින් තියෙන ඉහළ වායුගෝලයේ තියෙන මේ සුළඟේ වේගය අතර පවතින වෙනස නැත්නම් දිශාවේ වෙනස තමයි මේ low vertical wind shear එක කියලා හඳුන්වනු ලබන්නේ. ඉතින් මේක තමයි තුන්වෙනි කාරණාව. ඊට පස්සේ අපි බැලුවොත් එම හතරවෙනි කාරණාව තමයි මේ අවපීඩන කලාපය. ඉතින් මෙන්න මේ කියන සාධක හතර, මේ කියන කාරණා හතර යම්කිසි පරිසරයක් තුළ ඇති වෙලා තිබෙනවා නම් බොහෝ දුරට මෙතන නිවර්තන සුලිකුණාටුව හට ගැනීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ පරිසර තත්ත්වයන් මේ ලෝකයේ තුල මේ සාගර ප්‍රදේශ තුල බොහෝ විට ඇති වෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ නිවර්තන සුලිකුණාටුවක් ඇති වෙන්නේ කියලා. ඉතින් මේ නිවර්තන සුලිකුණාටුවක් ඇතිවීමට බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ සූර්යයා. මේ සූර්යාගෙන් එන මේ හිරු කිරණ, මේ එන මේ තාප කිරණ සාමාන්‍ය මේ සාගර ජල පෘෂ්ඨයට පතිත වෙනවා. මෙහෙම පතිත වුණාට පස්සේ අවම වශයෙන් මේ සූර්යාගෙන් එන හිරු කිරණ නිසා මේ සාගර මේ පෘෂ්ඨයේ තියෙන ඒ ජලය අවම වශයෙන් සෙල්සියස් අංශක 26.5 හෝ ඊට වඩා වැඩි අගයකට උණුසුම් වෙනවා නම් ඊට අමතරව මේ ප්‍රදේශයේම මේ සාගර ජලය අවම වශයෙන් මීටර් 50ක් මේ ගැඹුරට යනකම් මේ හා සමාන උෂ්ණත්වයක පවතිනවා නම් නැත්නම් මීට වඩා උෂ්ණත්වයක පවතිනවා නම් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව ඇති වෙනවා
මේ අඩු පීඩන කලාපයක්. ඉතින් මේ අඩු පීඩන කලාපය ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට මේ සාගර ජලය උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම මේ අවට තියෙන වටපිටාවේ තියෙන ඒ වායු අණු මේ වායු අණු ප්‍රසාරණය වෙලා ඒකේ ඝනත්වය අඩු වෙනවා. මේ වගේ ඝනත්වය අඩු වුණාට පස්සේ ඊටමත්ම වේගයෙන් සිරස් අතට ඉහළ වායු ගෝලය දක්වා මේ රත් වෙලා මේ ඝනත්වය අඩු වෙලා තියෙන මේ වායු ඉහළ වායු ගෝලය දක්වා ගමන් කරනවා. එතකොට මේ ප්‍රදේශය තුල අඩු පීඩන කලාපයන් නිර්මාණය වෙනවා. එතකොට මේ අඩු පීඩන කලාපය නිර්මාණය වුණාට පස්සේ මේ අඩුව පිරවීම සඳහා අවට වටපිටාව වලින් සීතල වායු ධාරා මේ අඩු පීඩන කලාපයට ඉතාමත්ම වේගයෙන් පැමිණෙනවා. එතකොට සාමාන්‍යයෙන් මෙහෙම වේගයෙන් පැමිණෙනකොට තමයි මේ සාමාන්‍ය තද සුළං එහෙම ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 63ක වගේ වේගයකින් මේ අඩු පීඩන කලාපයට මේ සීතල වායු ධාරා අවට වටපිටාව වලින් ඉතාමත්ම වේගයෙන් ඇදෙනවා. එතකොට මේ අවස්ථාව තුළදී තමයි මේ අවපීඩන කලාපයක් නැත්නම් අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ අර උඩට යන උණුසුම් වාතය නැත්නම් උණුසුම් අණු සමග යන ජල වාෂ්පත් මේත් එක්කම ඉහළ වායු ගෝලය දක්වා යනවා. නමුත් මේ ඉහළ වායු ගෝලය තුළ තිබෙන සෙල්සියස් අංශක ඍණ ගණන් වල තියෙන උෂ්ණත්වය නිසා මේ වායු අංශුන් සමග යන ජල වාෂ්ප ජල බිඳිදි බවට පත් වෙනවා. ඒකට අපි කියන්නේ මේ ඝනීභවනය වෙනවා කියලා. මෙහෙම උඩට ගියාට පස්සේ මේ ආශ්‍රිතව වැහි වලාකුළු නිර්මාණය වෙනවා. මේ වැහි වලාකුළු නිර්මාණය වෙනවා කියන්නේම මෙතන මේ ගුප්ත තාපය කියලා දෙයක් පිට කරනවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ latent heat කියන එක. එතකොට මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ මේ උණුසුම් වායු ධාරා උඩට යනවා. මේ උඩට ගියාට පස්සේ එතන අර තියෙන සෙල්සියස් අංශක ඍණ ගණන් වල තියෙන උෂ්ණත්වය නිසා මේක මේ ඝනීභවනයට පත් වෙනවා. ඒ කියන්නේ මේ ජල වාෂ්ප මේ water droplet ඒ කියන්නේ ජල බිඳිදි බවට පත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මේ ගුප්ත තාපය කියන මේ latent heat කියන එක නිපදවනවා. එතකොට මේ තාපය විශාල වශයෙන් මේ ක්‍රියාවලිය සිදු වෙද්දී මේ අවට වායු ගෝලයට මේ තාපය නිදහස් කරනවා. එතකොට මේ තාපය නිදහස් කරනවත් එක්කම ඒ අවට තියෙන වායු ගෝලයේ ඒ අණුත් ඉතාමත්ම උණුසුම් වෙනවා. එතකොට මේ උණුසුම් වුණාට පස්සේ මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙනවා. හරිද? දිගින් දිගටම සිදු වෙනවා. මෙහෙම වෙන්න මේ උණුසුම් වායු ධාරා වායු කලාප ඇති වෙන්න එතන අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙනවා. එතකොට මේ අඩු පීඩන කලාපය නිර්මාණය වෙනවා කියන්නේම ඒ අවට වටපිටාවෙන් ඒ අඩුව පුරවන්න සීතල වායු ධාරා මෙතෙන්ට ඉතාමත්ම වේගයෙන් ගලාගෙන එනවා. එතකොට මෙන්න මේ පද්ධතිය ආශ්‍රිතව තමයි මේ සුළි කුණාටුවන් නිර්මාණය වෙන්නේ. අර ගුප්ත තාපය එහෙම නැත්නම් මේ latent heat එක නිපද වෙන්න මේකේ මේ ශක්ති ප්‍රමාණය ඒ කියන්නේ මේ පද්ධතියේ ශක්තිය සහ මේ තීව්‍රතාවය එන්නම වැඩි වෙනවා. මම ඒකට ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා මොකක් හරි ටැංකියකට සාමාන්‍ය බර තියෙන ගලක් දානවා කියලා හිතන්නකෝ. ඒකේ වතුරක් සාමාන්‍ය මට්ටමක තියෙනවා. එතකොට මේ ජලයේ මේ ගල දැන් ගිලිලා තමයි තියෙන්නේ. එතකොට ඔයාලා අත දාලා මේ ගල නැවත වතාවක් උඩට ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ ගල තිබ්බ අවකාශය පිරෙන්න ටක් ගාලා වතුර එතෙන්න එනවා. අන්න ඒ හා සමාන දෙයක්ම තමයි මේ සුළි කුණාටුවක් ඇති වෙද්දී මේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වුණාට පස්සේ මේ අඩු පීඩන කලාපය තුලට අර වැඩි පීඩන කලාප වලින් තියෙන මේ සිසිල් වායු ධාරා මෙතෙන්ට ඇති වෙන්නේ. ඉතින් මේ හරහා තමයි මේ සුළි කුණාටුවන් නිර්මාණය වෙන්නේ. ඉතින් මුලින්ම මේක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 63ක වගේ මට්ටමකට තමයි මෙතෙන්ට මේ වැඩි පීඩන කලාප වල ඉඳන් සුළං ධාරා පැමිණෙන්නේ. නමුත් මේක අර පද්ධතිය අර මම ඔයාලට කිව්වා කලින් ගුප්ත තාපය පිට කරනවා. එතකොට මේ ක්‍රියාවලිය තව තවත් තීව්‍ර වෙනවා. ඊට පස්සේ උණුසුම් වායු පද්ධතිය හට ගන්නවා. එතන අඩු පීඩන කලාප හට ගන්නවා. ඒක පිරෙන්න වායු ධාරා, ඒ කියන්නේ සීතල වායු ධාරා වැඩි පීඩන කලාපෙන් ඉඳන් අඩු පීඩන කලාප වලට එනවා. එතකොට මේක දිගින් දිගටම වෙන්න තමයි මේ කාලගුණ පද්ධතිය තීව්‍ර වෙන්නේ. අද තවත් ශක්තිය වැඩි වෙන්නේ. එතකොට තමයි මේ සුළි කුණාටුවන් නිර්මාණය වෙන්නේ. තවද සුළි කුණාටුව ඩිස්ක් එකක් ආකාරයෙන් භ්‍රමණය වීම සඳහා පෘථුවියේ ඇති කොරියෝලිස් ඉෆෙක්ට් එක බලපානු ලබනවා. එතකොට මේ සුළි කුණාටුවන් නිර්මාණය වුණාට පස්සේ මෙතෙන්ට මේ අඩු පීඩන කලාපයට අවට එනවා. වැඩි පීඩන කලාපයේ සිට සිසිල් වායු ධාරා එනවා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 63ක් 118ක් කියන මේ පරතරය අතර තමයි ඉතාමත්ම වේගයෙන් මෙතෙන්ට මේ සුළං ධාරා පැමිණෙන්නේ. ඉතින් ඔය විදිහට බෙන්ගාල බොක්කට නිරිතදිග ප්‍රදේශයෙන් මේ විදිහේ
අඩු පීඩන කලාපයක් නිර්මාණය වුණා. ඉතින් මේ අඩු පීඩන කලාපය එන්න ඒකේ ශක්තිය තීව්‍රතාවය වැඩි වෙලා මේ අඩු පීඩන කලාපය ඊට පස්සේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුණා. මේ පීඩන අවපාතය තවදුරටත් ශක්තිමත් වෙමින් මේක ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුණා. ඊට පස්සේ 2025 11 වෙනි මාසේ 27 වෙනිදා හවස 6ට පමණ මේ තීව්‍රතාවය සහ ශක්තිය වැඩි වෙමින් මේක සුළු කුණාටුවක් බවට පත් වුණා. මෙහෙම සුළු කුණාටුවක් බවට පත් වුණාට පස්සේ තමයි මේකට දිත්වා කියන නම මේ පිළිබඳව මේ ඉන්න මේ කාලගුණික අංශයන් වල ඉන්න නිලධාරීන් මේ දිත්වා කියන නම මේකට දැම්මේ. ඉතින් මේ දිත්වා සුළු කුණාටුව හටගන්න මේ කාල වකවානුව තුලම මේ ආසියානු ප්‍රදේශයේ තවත් සුළු කුණාටු දෙකක් තිබ්බා. ඉතින් ඒකේ අනිත් සුළු කුණාටුව තමයි කෝටෝ කියලා හඳුන්වන්නේ. අනිත් නිවර්තන සුළු කුණාටුව තමයි සෙන්යාර් කියන්නේ. ඉතින් මේ වෙනකොට මේ ආසියානු ප්‍රදේශය තුල මේ සැටලයිට් තාක්ෂණය හරහා අපි මේවා ට්‍රැකින් කරොත් එහෙම මේ වෙනකොට මේ ආසියානු කලාපය තුල නිවර්තන සුළු කුණාටු 3ක් හටගෙන තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ අපිට ආවේ මේකෙන් මේ දිත්වා කියන සුළු කුණාටුව. ඉතින් මේ දිත්වාගෙන සුළි කුණාටුව ලංකාවට පැමිණීමට ප්‍රථමව වගකිව යුතු ආයතන ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට කල්තියා දැනුම් දුන්නා මේ විදිහට සුළි කුණාටුවක් එනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙන්න කියලා. ඉතින් රතු නිවේදන එහෙම නිකුත් කරා මේ විදිහේ නායයන් අනතුරු සිදු වෙනවා. අධි අවදානම් ගම් වතුර තත්ත්ව ඇති වෙනවා කියලා කල්තියා ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරා. ඉතින් මේ දැනුවත් කිරීම නිසාම ශ්‍රී ලංකාව තුල ඉතාමත්ම මේ මරණ ප්‍රමාණය නැත්තම් ජීවිත මේ හානිවීම අපිට අවම කරගන්න chance එක ලැබුණා. අවස්ථාව උදා වුණා. නමුත් මේ වෙනකොට මම මේ වීඩියෝ එක නිර්මාණය කරන මේ කාලය අතරතුර සංඛ්‍යා ලේඛන අනුව මේ වෙනකොට මේ දිත්වා සුළි කුණාටු නිසා ශ්‍රී ලාංකිකයන් 410ක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. 336 දෙනෙක් මේ වෙනකොට අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වගේම දේපල වලට හානි ගොඩක් සිදු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ගත්තත් එලෙසම තමයි. සාමාන්‍යයෙන් අපි බැලුවොත් මහා මාර්ග, පාලම්, බෝක්කු, ඊට පස්සේ අපේ තියෙන රාජ්‍ය ගොඩනැගිලි, රෝහල් පද්ධතියේ රෝහල්, ඊට පස්සේ ආසල් මේ වගේ යටිතල පහසුකම් සහ අපේ තියෙන ඉතාමත්ම වැදගත් ස්ථාන ගොඩක් මේ වෙනකොට හානි වෙලා තිනවා. සමහර ඒවා සම්පූර්ණයෙන්ම පාහේ හානියට ලක් වෙලා තිබෙනවා. මිනිස්සු දුක් මහන්සි වෙලා හදාගත්ත තමන්ගේ ජීවිතයේ වෙහෙස වෙලා වැඩ කරලා තමන් හදාගත්ත නිවෙස් ඊට අමතරව තමන් සාදාගෙන ව්‍යාපාර කරන ඒ ව්‍යාපාර ගොඩනැගිලි තමන්ගේ අස්පනා පිටම නිකම්ම සේදිලා ගියා, විනාශ වෙලා ගියා. ඒක ඇත්තටම අපිට දරා ගන්න අමාරුයි. මොකද අපි මේ ලෝකෙට ඉපදිලා හරිද මුදට ඉගෙනගෙන මොකක් හරි දෙයක් කරන්නේ තමන්ට ගෙයක් හදාගන්න නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් හදාගන්න. මේ වගේ සිදුවීමක් නිසා අස්පනා පිටම එක්ක නාය යනවා, එක්ක ගම් වතුරට අහු වෙලා යනවා. ඉතින් මේ වගේ දේවල් නිසා මේක අස්පනා පිටම කැඩිලා යද්දි, විනාශ වෙලා යද්දි ඒකේ දැනෙන ඒ ආවේගය නැත්නම් ඒ හැඟීම ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඇත්තටම ඒක දරා ගන්න ගොඩක්ම අමාරුයි. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ සමහර ප්‍රදේශවලට මේ වෙනකොට පානීය ජලය හිඟ වෙලා තිබෙනවා. මොකද කියවනම් මේ එන නල ජලය මේ දේවල් සියල්ලම පාහේ මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා. හරිද? සමහර වේ වගේ රොන් මඩ හිර වෙලා, සමහර දේවල් වල එක මේ ගම් වතුර නාය යාම නිසා මේ පද්ධතියන් විනාශ වෙලා. ඊට අමතරව සමහර ප්‍රදේශවලට විදුලිය නැහැ. මේ විදුලිය ගෙනියන එක high tension system නැත්නම් high tension කණු නැත්නම් විදුලි කණු මේ විදුලි රැහන් වලට ගස් කඩා වැටිලා නාය ගිහිල්ලා ගම් වතුර නිසා මේ වගේ නොයෙකුත් හානි මේ වෙනකොට ලංකාව තුල සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව ලංකාවේ තියෙන මේ සංනිවේදන ජාලය පවා මේ වෙනකොට ගොඩක් අස්ථාවර වීම සිදු වෙලා තිබෙනවා. ඉතින් සමහර ප්‍රදේශවලට කෝල් එකක් ගන්න බෑ. අන්තර්ජාල පහසුකම් පවා මේ වෙනකොට ගොඩක් බිඳ වැටිලා තිබෙනවා. ඉතින් අපි රටක් වශයෙන් ගත්තාම මේ වෙනකොට මේ ශ්‍රී ලාංකිකයන් ගත කරන්නේ ඉතාමත්ම අපහසු අඳුරු ඛේදජනක සිදුවීම් සිදුවන ඉතාම අඳුරු කාල පරිච්ඡේදයක්. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට ගම් වතුර මේ නාය යාම නිසා පීඩාවට පත් වූවන් සහ මේ අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා මේ වෙනකොට විශේෂ මෙහෙයුම් ලංකාව පුරාම සිදු කරමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ
ශ්‍රී ලංකා පොලිසිය, ඊට අමතරව ශ්‍රී ලංකාවේ තියෙන යුද හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, මේ වගේ කියන මේ ත්‍රිවිධ හමුදාවල ඉන්න අපේ වීරෝදාර රණවිරුවන් තමන්ගේ ජීවිත කැප කරමින් මේ වෙනකොට මේ පීඩාවට පත් වූවන්, සමහර විට නාය ගිහිල්ලා තියෙන ස්ථානයක මේ වෙනකොට ගොඩක් කට්ටිය අතුරුදහන් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් මේ ගම් වතුර නිසා යම් කිසි ප්‍රදේශයකට කොටු වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ මුදවා ගැනීම මෙහෙයුම් මේ වෙනකොට මේ ලංකාව පුරාම අඛණ්ඩව සිදු කරනු ලබනවා. ඉතින් මේ සඳහා අපේ වීරෝදාර රණවිරුවන්, පොලිස් නිලධාරීන්, ඊට අමතරව අපි සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම අපේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, මේ සෞඛ්‍ය මණ්ඩලේ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් මාර බේස මහන්සියක් දරනවා. සමහර විට ඔබලා දකින්න නැති මේ ගලවා ගැනීම මෙහෙයුමක් අතරතුර මේ ගියපු අපේ හෙලිකොප්ටරයක් කඩා වැටිලා ඒකේ ගුවන් නියමුවා අප අතරින් ඇත්තටම සමුගෙන ගියා. ඉතින් ඇත්තටම අපිට පේනවා ගොඩක් ලොකු වෙහෙසක් දරනවා තමන්ගේ ජීවිතය කියන්නේ ගණන් ගන්නේ නැතුව තමන්ගේ ජීවිතය අනුතුරේ හෙලා ගනිමින් අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරනවා. හරිද? ඒක තමයි මම ඇත්තටම මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් දකින ලොකුම දේ. හරිද? ලොකුම දේ ශ්‍රී ලාංකිකයන් ඇත්තටම මොකක් හරි එහෙම අනතුරක් වුණාට පස්සේ, ව්‍යසනයක් ආවට පස්සේ, මොකක් හරි දෙයක් ආවට පස්සේ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා හරි අනිත් අය ගැන හිතනවා. ඉතින් ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි ඉතින් ඔය සිද්ධ වුණේ. ඉතින් ඇත්තටම ඒ ගැන පට්ටම කනගාටුවක් තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ විදිහට මේ මානුෂීය මෙහෙයුම් දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව මේකට නොයෙකුත් දෙනා උදව් කරනවා. රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ඊට අමතරව අපි බැලුවොත් එම ලංකාවේ තියෙන මාධ්‍ය ආයතන, ඊට අමතරව ලංකාවේම ඉන්න සිවිල් ජනතාව. ඉතින් එකා වගේ මේ වගේ මේ විපතට පත් වූවන් බේරා ගැනීම සඳහා, ඒකට ගලවා ගැනීම සඳහා මේ වෙනකොට මේ විවිධ මෙහෙයුම් දියත් කරමින් පවතිනවා. ඉතින් ගම් වතුර නිසා විවිධ අවතැන් මධ්‍යස්ථානවල මේ වෙනකොට මේ ආහාර පාර්සල්, ඊට අමතරව අපි බැලුවොත් එහෙම වියලි ආහාර ද්‍රව්‍ය මිල මුදල් මේ වෙනකොට සපයමින් පවතිනවා. ඊට අමතරව අපි බැලුවොත් එහෙම විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන් මේ වෙනකොට විශාල වශයෙන් මුදල් ලංකාවට එවමින් පවතිනවා. ඉතින් ඊට අමතරව අපි බැලුවොත් එහෙම ලංකාවට සුහදශීලීව තියෙන රටවල්, හරිද? ඒ වගේමුත් අපිට ගොඩක් මේ වෙනකොට ආධාර කරමින් පවතිනවා. ඉතින් මේ වගේ ලොකු ව්‍යසනයක් තමයි මේ වෙනකොට ලංකාව තුළ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට වාර්තා වෙන විදිහට මේ සුලිකුණාටුව ඇත්තරම ඉන්දියාව පැත්තට ගිහිල්ලා දැන් මේකේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සුලිකුණාටුවත් තව ඉදිරි දවස්වලදී මේක ඇත්තරම නැති වෙලාම යයි. ඉතින් මේක තමයි අපිට තියෙන සතුටට කාරණාව. ඉතින් මේ වෙනකොට ගොඩක් ඇත්තරම ලංකාව ගත්තාම ඉතාමත්ම දුක්බර කාල පරිච්ඡේදයක් තමයි පවතින්නේ. ඉතින් අපේ සතුටට තියෙන කාරණාව තමයි මේ දික්ටා කියන සුලිකුණාටුව මේ වෙනකොට ඇත්තරම ඒකේ තීව්‍රතාවය අඩු වෙලා ඒක දුර්වල වෙමින් තමයි මේ වෙනකොට පවතින්නේ. ඉතින් මේ වෙනකොට මේ ගම් වතුර මට්ටම සමහර ප්‍රදේශවලට තාමත් පවතිනවා. සමහර ප්‍රදේශවලට මේ ගම් වතුර සැලකිය යුතු විදිහට මේ වෙනකොට බැස යමින් පවතිනවා. සමහර ප්‍රදේශවල නාය ගිය තැන් තියෙනවා. ඒවට මිනිස්සු පණ පිටින්ම යට වෙලා ඉන්නවා. සමහර වෙලාවට තාම නාය ගියපු නැති ප්‍රදේශ ඕනෑ තරම් මේ ලංකාව තුළ තියෙන්න පුළුවන්. ඉතින් මට ඔයාලට කියන්න ඕන කාරණාව තමයි දැන් මේ ගම් වතුර බැහැලා යනවා. හරිද? එතකොට ඔයාලා නැවත වතාවක් තමන්ගේ නිවෙස් වලට යනවා. මෙහෙම නිවෙස් වලට යද්දී අනිවාර්යයෙන්ම ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කියනවා නම් දැන් දවස් ගාණක් මේ විදිහට තමන්ගේ නිවෙස නැත්නම් තමන්ගේ ව්‍යාපාරික ගොඩනැගිල්ල වෙන්න පුළුවන්. මේවා මේ ජලයෙන් තෙතමනය වෙලා තමයි තියෙන්නේ. සමහර විට පැතිබැමි වෙන්නත් පුළුවන්. එතකොට මේ දීර්ඝ කාලයක් මේ විදිහට මේ ජලයෙන් යට වෙලා පැවතුන නිසා සමහර විට මේ බිච්චි වලට නැත්නම් පැතිබැමි වලට මේ තෙතමනය අහලා මේවා අස්ථාවර මට්ටමේ තියෙන්න පුළුවන්. එතකොට මේවා අස්ථාවර වෙලා සමහර විට කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව මේ වතුර බැහැලා යනවත් එක්කම මේ ගම් වතුර බැහැලා යනවත් එක්කම මේ තැන් වලට යනකොට අනිවාර්යයෙන්ම මේ දේවල් අවධානයට අරගෙන කටයුතු කරන්න. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම සමහර තැන් ගොඩක්ම නාය ගිහිලා තියෙනවා. හරිද? කිලෝමීටර් ගණනාවක් දුරට හැමතැනම නාය ගිහිලා තියෙනවා. හරිද? දැන් මම ඉන්න මේ ප්‍රදේශය ගත්තා හැමතැනම පාහේ. හරිද? පාරට බැස්සොත් එහෙම පාරක් එහෙම හොයන්න නැහැ.
හරිද? මහා මාර්ගයක් හොයන්න නැහැ. රේල් පාරක් හොයන්න නැහැ. පාලමක් ගත්තත් ඒ පාලම ඇතුලේ මොනවා වෙලා තියෙනවද කියලා කියන්න දන්නේ නැහැ. ඒ තරම්ම හැම තැනම ගිලා බැහැලා නැත්තම් නාය ගිහිල්ලා මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ කාලගුණ තත්ත්වය දැන් යහපත් අතට පත් වෙමින් තියෙන මේ මොහොතේ ඔබ මේ වගේ ස්ථානවලට යද්දී අතිශයින්ම මේ පරිස්සම් වෙන්න ඕනේ. මොකද කියනවා නම් දැන් ඔබ නාය යන්නේ නැහැ කියලා හිතනවනම් තවත් ඔබ පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව මේ වැස්ස සාමාන්‍යයෙන් ලොකුම වැස්සක් මේ ලංකා ඉතිහාසය තුළ විත්තා සුළුකුණාටු නිසා ලංකාවට ඇදහැළුණේ. ඉතින් මේ ලංකා ඉතිහාසයේ වාර්තා වෙන වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව කියන ප්‍රදේශය තමයි මේ සුළුකුණාටුවත් සමග ඇදහැළුණේ. ඒ අගය විදිහට පැය 24ක් තුළ මිලිමීටර් 540.6ක තමත්ව දැඩි වර්ෂාපතනය අධික වර්ෂාපතනයක් මේ ගම්මඩුව කියන ප්‍රදේශයට ඇදහැල්ලා තිබෙනවා. ඉතින් මේ ලංකාවේ අනිත් පැත්තවල් ගත්තත් ඒ විදිහම තමයි. මිලිමීටර් 400 500 මිලිමීටර් 350 වගේ ඉතාමත්ම අධික වැසි. හරිද? ගිගුරුම් සහිත වැසි තමයි මේ වෙනකොට ඇදහැල්ලා තිබෙන්නේ. ඉතින් මේ නිසාම මේ වැස්සේ ප්‍රබලත්වය නිසාම මේ වෙනකොට මේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල හරිද මේ පස ජලයෙන් සම්තෘප්ත වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පසට උරා ගන්න පුළුවන් ජලය උපරිම වශයෙන් උරාගෙන තමයි තියෙන්නේ. දැන් නිකන් පස නිකන් දිය වෙලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් යහපත් කාලගුණයක් පැවතුණා මේ කඳුකර ප්‍රදේශවල. හරිද? මේ නායයන් වලට ලක් වෙන්න පුළුවන් ප්‍රදේශවල මේ තියෙන පස ජලයෙන් සම්තෘප්ත වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේක මේ ජලය ටික පසෙන් ටිකක් හරි අයින් වෙන්න නම් සාමාන්‍ය සතියක් දෙකක් වගේ කාලයක් අවම වශයෙන් ගත වෙනවා. ඉතින් ඔබ දැන් මේ කාලගුණය යහපත් වීම සමග අවතන් කඳවුරු වල සිට තමන්ගේ නිවෙස් වලට යනවා නම් මේ වගේ නායයන් අනතුරක් වෙන්න පුළුවන් කියලා ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන යන්න. එහෙම තැනක් තියෙනවා නම් ඔයාලා එතනින් යන්න එපා. මොකද මේ කාලගුණ යහපත් වුණත් තාමත් මේ නායයන් බොහෝ දුරට සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අනික් කාරණාව තමයි මේ ගම් වතුර බැහැලා යනවත් එක්කම ඊළඟට එනවා ලෙඩ රෝග. හරිද? කොලරා වෙන්න පුළුවන්, මීඋණ වෙන්න පුළුවන්, පාචනය වෙන්න පුළුවන්, ඩෙන්ගු වෙන්න පුළුවන්. ඉතින් මේ කියන රෝග වලටත් ඔබ ඉදිරියේදී මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕනේ. දැනටමත් මේ ප්‍රවෘත්ති තුලින් කියනවා මේ මීඋණ සඳහා විවිධ වෛද්‍ය මධ්‍යස්ථාන සිදු කරමින් පවතිනවා. ඉතින් මේ දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ඉතින් මේ සෞඛ්‍ය නිලධාරීන් හරිද? මේ වෛද්‍යවරුන් කියන දේවල් ඔබ අනිවාර්යයෙන්ම පිළිපදින්න. නැත්නම් මේ දේවල් යනවත් එක්කම නැත්නම් මේ වගේ ලෙඩ රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. හරිද? ඒ හරහා වුණත් ඔබේ ජීවිතය මේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ මේ ගම් වතුර බැහැලා යනවත් එක්කම මේ වගේ එන මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න මේ සෞඛ්‍ය ඊට පස්සේ මාධ්‍යයෙන් දෙන උපදෙස් ඔබ අනිවාර්යයෙන්ම පිළිපදින්න. ඒ හරහා ඔබට පුළුවන් වෙයි ගම් වතුර බැහැලා ගියත් ඒකෙන් පස්සේ ඇති වෙන මේ ලෙඩ රෝග වලින් ඔබට ආරක්ෂා වෙන්න. ඉතින් මට මේ වීඩියෝ එක අවසානයේදී මට කියන්න ඕන කාරණාව තමයි මේ ස්වභාවික විපත්. හරිද? කිය නෙවෙයි ඇති වෙන්නේ. මොකද කියනවනම් අපිට මතකයි මේ ලංකාවට මීට කලිනුත් මේ වගේ ස්වභාවික විපත් විටින් විට සිදු වුණා. හරිද? අපිට කීයටවත් කියන්න බෑ ඉදිරියේදී මේ වගේ දේවල් ඇති නොවේ කියලා. මීට වඩා ප්‍රබල සුළුකුණාටු නැත්නම් මීට වඩා ප්‍රබල සුනාමි තත්ත්වයන්, භූ චලනයන් අපිට ඉදිරියේදී ඇති වෙයිද නැද්ද කියන එක අපිට කාටවත් කියන්න බෑ. නමුත් බොහෝ දුරට ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. මීට වඩා ලොකු සුළුකුණාටු එන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕන කාරණාව තමයි ඔබ මේ වගේ ආරක්ෂා වෙන්න අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ. ඔබ අලුතෙන් ගයක් හදනවා නම් නැත්නම් ව්‍යාපාර ගොඩනැගිල්ලක් හදනවා නම් නැත්නම් මොකක් හරි ඉදිකිරීමක් කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ කඳු ආශ්‍රිතව මේ ඉදිකිරීම කටයුතු කිරීමෙන් වළකින්න. හරිද? මේ කඳු පාමුල නැත්නම් කඳු මුදුන් වල එතකොට මේ වගේ දේවල් ඉදි කරන්නේ නැතුව ඉන්නවා නම් හරිද? ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද ඉදිරියේදී මොන වගේ දේවල් ඇති වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. මොකද ස්වභාව ධර්මය දෙන්නේ එකපාරට මෙහෙම දුන්නට පස්සේ අපිට කොච්චර වත් පොහසත්කම් තිබ්බත්, සල්ලි මිල මුදල් තිබ්බත්, තාක්ෂණය තිබ්බත්, දියුණු යන්ත්‍රෝපකරණ තිබ්බත් මේ ස්වභාව ධර්මයෙන් දෙන මේ වගේ විපත් වලින් අපිට කිසි විටක ගැලවීමේ හැකියාවක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ මේ මොකක් හරි අලුතෙන් ඉදිකිරීමක් කරනවා නම් මේ වගේ ප්‍රදේශවල ඉදිකිරීම කරන එක අනිවාර්යයෙන්ම වළකින්න. එතකොට ඔබලට පුළුවන් වෙයි ඔබේ මිල මුදල්, ඔබේ ජීවිතය මේ හැමදේම ආරක්ෂා කරගන්න. ඊට පස්සේ අපි බැලුවොත් මේ ගම් වතුර ඇති වෙන ප්‍රදේශ. මේ ගම් වතුර ඇති වෙන ප්‍රදේශවල ඔබ මොකක් හරි ඉදිකිරීමක් කරනවා නම් ඒක මේ ගම් වතුර වලට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කරන්න. හරිද? ගම්
අයිනවල් වල හරිද මේ ගංගා පිටාර ගලන ඒ තැන්වලට ගිහිල්ලා තමන්ගේ ඉදිකිරීම කටයුතු කරන්න එපා. මොකද මේ වගේ ගම් වතුරක් ආවොත් එහෙම ඒ ටික සියල්ලම සනිකවම මේ ගම් වතුරට අසු වෙන හින්දා. ඊට අමතරව අපිට කරන්න පුළුවන් මේ ගම් වතුර පාලනය කිරීම සඳහා විවිධ ඇල මාර්ග කපන්න පුළුවන්. මේ ඇල මාර්ග හරහා අපිට පුළුවන් මේ වර්ෂා ජලය නැත්නම් ගම් වතුර උවදුරක් වගේ ඇති වුණොත් එහෙම මේ ඇල පද්ධති හරහා නැවත වතාවක් මේ වැඩි ජලය මුහුදට අපිට ගෙන යන්න පුළුවන්. ඒ වගේ අපිට පුළුවන් මේ මොකක් හරි මේ පිළිබඳව ඉන්න තාක්ෂණික නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා මේ වගේ විවිධ ක්‍රියාමාර්ග තාක්ෂණය පැත්තෙන් ගන්න පුළුවන් විවිධ ක්‍රියාමාර්ගات අපිට යොමු කරන්න පුළුවන්. ඒ හරහා අපිට ඉදිරියේදී වෙන දේවල් වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අපිට කියන්න බෑ මේ ඉදිරියේදී මොන වගේ දේවල් ඇති වෙයිද කියලා. මොකද අර මම කලින් කිව්වා වගේ මේ ස්වභාව ධර්මය කියන්නේ කලින් කිය දෙන දේවල් නෙවෙයි මේවා. හරිද? එකපාරට තමයි මේ සුලිකුණාටු ඇති වෙන්නේ, භූචලන ඇති වෙන්නේ, සුනාමි තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් ඒකට අපි මේ වෙලා තියෙන මේ දේවල් වලින් අපි අත්දැකීම් අරගෙන හරිද? ඒවට කොහොමද අපි ඉදිරියේදී මේ වගේ දෙයක් ඊට වඩා දෙයක් වුණොත් එහෙම අපි කොහොමද සූදානම් වෙන්නේ? ඒවට අපි දැන් වෙලා තියෙන මේ තත්ත්වයන්ගෙන් අපිට හොඳට ඒවා අධ්‍යයනය කරලා ඒවා ඉදිරියේදී සිදු නොවෙන්න අපිට වග බලා ගන්න පුළුවන්. මොකද කියනවනම් අපි ඒ කාලේ අහලා තියෙනවා මේ විහාර මහදේවී ඉන්න කාලෙදී මේ මුහුද ගොඩ ගැලුවා කියලා. ඉතින් අපි ඇත්තටම එහෙම විශ්වාසයක් කරේ නැහැ. නමුත් ඔබට මතක ඇති 2004 වර්ෂයේදී ඇත්තටම මේ සුනාමිය හරිද මුහුද ගොඩ ගැලුවා. ඊට පස්සේ අපි අහලා තියෙනවා මේ 1957 ලොකු වැස්සක් වැටුණා. ඊට පස්සේ 1828 දී ලොකු වැස්සක් වැටුණා. ඊට අමතරව 1947 දී ලොකු වැස්සක් වැහලා අර පේරාදෙණියේ තියෙන ඒ පාලම පවා යට කරගෙන මහවැලි ගඟ පල්ලෙහාට ගැලුවා කියලා අපි අහලා තියෙනවා. හරිද? ඒ වගේ පින්තූරක් තියෙනවා. අර කළු සුදු පින්තූර එහෙම තියෙනවා. අර මම ඔයාලට දාන්නම් පේන්නත් එක්ක. ඉතින් මේ වගේ දේවල් අපි අහලා තිබ්බා. හරි. නමුත් ඔයාලට පේනවා ඇති මේ වගේ දේවල් අහලා තිබ්බට ඒ දේවල් මේ වෙනකොට හැබෑ වෙනවා. මේ වෙනකොට මේ සුනාමිය ඇති වුණා. හරිද? විවිධ ලෙඩ රෝග COVID-19 වගේ ලෝකය පුරා පැතිර යන වෛරසයන් හරිද? ඊට අමතරව මේ වගේ සුලිකුණාටු තත්ත්වයන් ඔබ දකින්න නැති මේ මහවැලි ගඟ කොච්චර මේ ලොකුවට ගැලුවද කියලා. ඉතින් අර 1947 තිබ්බ මේ මහ වැස්සේදී වුණ දේම දිත්වා සුලිකුණාටු යටතේදී සිදු වුණා. ඉතින් අපිට කියන්න බෑ ඉදිරියේදී මොනෝ වෙයිද කියලා. ඉතින් අපිට කරන්න තියෙන කාරණාව තමයි මේ දැන් වෙලා තියෙන සිදුවීම් අපේ අධ්‍යයනය කරලා හරිද? ඒ දේවල් ඉදිරියේදී සිදු නොවීම සඳහා වැඩ කටයුතු සැලැස්මවල් අඳින එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ සැලැස්මවල් ඇඳලා ඒවට අනුකූලව අපි වැඩ කටයුතු කරනවා නම් අපිට ඉදිරියේදී එන මේ වගේ ස්වභාවික විපත් වලින් අනිවාර්යයෙන්ම අපිට ගැලවෙන්න පුළුවන්. හරිද? හානිය අවම කරගන්න පුළුවන්. මේ හානිය අවම කරගන්නවා කියන්නේම ශ්‍රී ලංකාවේ අපිට මේ තියෙන ආර්ථිකය හරිද? ආර්ථිකය අපි එච්චර ලොකුවට හොඳ නෑනේ. අපි දියුණු රටකුත් නෙවෙයි. අපි හැමදාම තුන්වෙනි ලෝකේ රට යන්නේ. ඉතින් මේ වගේ මේ විපතක් ආවට පස්සේ ඇත්තම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පවා මේක දරා ගන්න ගොඩක් අමාරුයි. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන ගොඩාක් මේ යටිතල පහසුකම් හරිද හැමදේම පවා විනාශ වෙලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මේ වගේට සිද්ධ වුණොත් අපිට ඇත්තම ආර්ථිකමය වශයෙන් මේව දරා ගන්න අමාරුයි. ඉතින් අපිට පුළුවන් දැන් මේ වෙලා තියෙන දේවල් අපිට අධ්‍යයනය කරලා ඒ දේවල් වලින් අපි ඉගෙන ගත යුතු දේවල් ඉගෙනගෙන අපිට ඉදිරියේදී වෙන දේවල් ඉදිරියේදී වෙන ස්වභාවික විපත් වලින් අපිට බේරෙන්න අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා. අනික් කාරණාව තමයි මේ ස්වභාවික විපතක්. මේ වගේ ගම් වතුර, මේ වගේ නායයන්, මේ වගේ දේවල් සිදු වුණාට පස්සේ අපේ වගාබිම් මෙහෙම හානි වෙනවා. අද එළවලු වගාව වගේ දේවල් හානි වෙනවා. එතකොට මේ දේවල් අපි කොහොමද නැවත ඉතාමත්ම වේගෙන් ප්‍රතිසංස්කරණය කරන්නේ? මොකද අපිට ඉදිරියේදී මේවා වගාවල් හානි වීම නිසා යම් කිසි විදිහකට අපිට ආහාර හිඟයක් වුණත් එන්න පුළුවන්. නමුත් අපිට විදේශ රටවල් වලින් ආධාර කරනවා. නමුත් අපිට විදේශ රටවල් වලින් අපිට ආනයනය කරන්න පුළුවන්. ඉතින් එහෙම තියෙන හින්දා අපිට මේ ආහාර හිඟයන් කොහොමත් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ ලොකු මේ ස්වභාවික විපතක් ඇති වුණාට පස්සේ මේ දේවල් විනාශ වෙනවා. එතකොට අපි මෙහෙම මේ දේවල් කොහොමද අපි විනාශ කරගන්නේ නැතුව කොහොමද අපි සාමාන්‍ය මේ කුසිකර්මාන්ත කටයුතු කරන්නේ? නැත්නම් මෙහෙම විනාශ වෙලා ගියත් අපි කොහොමද මේ දේවල් සැලකිය යුතු විදියට නැවත වේගෙන් සංවර්ධනය කරලා මේ දේවල් යථා තත්ත්වයට පත් කරගන්නේ? ඒ පිළිබඳවත් අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ වගේ කාල පරිච්ඡේදයක් තුල. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉතින් අපිට කුරිර යුද්ධයක් ඉස්සර තිබ්බා. ඉතින් ඒකෙමුත් අපි බැට කාලා අපි ශ්‍රී ලාංකේය ජාතියක් විදිහට නැගිට්ටා. ඊට පස්සේ ආවා 2004 සුනාමිය.
ඒකමුත් අපි බැටකාල අපි කොහොමරි නැගිට්ටා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයාව, ඊට පස්සේ කොරෝනා වසංගතයාව, දැන් ආවා බිත්වාගෙන සුළි කුණාටුව. මුළු ලංකාවම මේ වෙනකොට උඩ යටකුරු වෙලා තියෙනවා. ඉතින් අපිට අනිවාර්යෙන්ම මේ තියෙන තත්ත්වයමුත් ඇත්තරම අලු ගසලා දාලා ශ්‍රී ලාංකිකයන් විදියට අපිට අනිවාර්යයෙන්ම නැගී සිටින්න පුළුවන්. ඒ අදිෂ්ඨානයේ අනිවාර්යයෙන්ම ක්‍රියා කරන්න අපි මොන ස්වභාවික විපතක් ආවත් අපිට ශ්‍රී ලාංකිකයන් විදියට එකතු වෙලා මේ දේවල් පිළිසකර කරගෙන අනිවාර්යයෙන්ම අපිට ඉදිරියේදී එන ස්වභාවික විපත් වලිමුත් අපිට ආරක්ෂා වෙලා ඉදිරියේදී කොහොම හරි අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයි. ශ්‍රී ලාංකිකයන් විදියට එකතු වෙලා තමන්ට පුළුවන් ප්‍රමාණය හරිද මේ අවතන් වෙලා ඉන්න ඒ පිරිස් වලට තමන්ට පුළුවන් නම් මූල්‍යම මේ ආධාර තමන්ට පුළුවන් නම් මේ වියලි ආහාර ද්‍රව්‍ය නැත්නම් තමන්ට පුළුවන් නම් පිසු ආහාර ලබා දෙන්න, පානීය ජලය මේ වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අපි කොහොම හරි එකතු වෙලා මේ ලංකාව අර තිබ්බ විදියට අපි නැවත වතාවක් ශ්‍රී ලාංකිකයන් විදියට නැගී සිටිමු.